පැදිලින්නේ තාම. බොරු කියන්න එපා. good morning කියපන් මිනිස්සුන්ට. මනුස්සයට කීවට වැඩක් නැහැ. good morning කියපන්. අපේ ඉවසීම මනුස්සයට කීවට නැහැ කියන්නේ. හදාගන්න. good morning කියන්නේ ඉතිසිකට් එකක් කරනවා. ඇයි එහෙම ඕනේද good morning කියන්නේ? දැන් උඹට කිව්වේ. උඹේ මාස්ටර්ගාමේ හදලා. උඹනේ ඇදලා. හරි හරි. මොකක්ද මේ day 3. තුන්වෙනි දවසේ පටන් ගන්න යන්නේ. තෙල් ගාගන්න දල්නේ. මේ අරවාණෙක් ඉන්නවා. හරිද? අරවානේ? හරි ඉතලගින්. අර 5 වෙන්නේ. අම්බෝ අපි හම්බෙමු. 20 minutes later. බඩි ගෙනාවා. කුරුදු නෙමෙයි මම අනෝදා. අනෝදා. උදේ ඒ කකා කජු. කජු කකා අනෝදා බොනවා. හීනලා කියනවා. A few moments later. Okay අපි day 3 එකේ බර්ඩිලා ගෙදර ඉඳන් එන්නේ ගල ගෙදර ඉඳන් යනවා අගේ නුවරට. ගිහිල්ලා අද වැඩ ටිකක් තියෙනවා. බලමු මේ වැඩ වෙන විදිය. ලගි මාත් මොනවා කියනවා. මම හරි අමාරුයි. මොනවා කරලා තමයි ඊළඟ කියන්නේ. හරිද? සේනම්. අම්ම. basic වෙන්න. ඔය ඉන්නව. පොඩි බේස් එකක් බම් මේක. කොච්චර ගානද දැන් මේක පටන් ගන්න? මාස 6ක්. මේ ජනේලෙ දන්නේ නුවර ඉන්න කට්ටිය විතරයි. මේ දොර මේ ජනේලෙ දන්නේ නුවර ඉන්න කට්ටිය විතරයි. මේ ජනේලෙන් එළිය බලපුවම මෙන්න මෙහෙම පේනවා කියලා දන්නේත් නුවර ඉන්න කට්ටිය විතරයි. හරිද? වෙන කවුරුත් දන්නේ නැහැ. හරි. වලිය කුත්තෝ වලිය ගාප. වලිය. දැන් මොකද ප්ලෑන් එක දැන්? දැන් අද මොකද කරන්නේ? අපි ෂොපින් කරානේ. මොනවද ඔකේ තියෙන්නේ මොනවද? ජොක්කු තියෙනවා, ෂෝටවල් තියෙනවා. ජොක්කු දෙකයි ෂෝටයි. මේ ටැටු එකේ භාගය. අද ගහන්න ඒව දැකලා තියෙන්නේ. ආයෙ පෙන්වන්න ඕනේ තමා නැහැ. වෙන්න අදාය ගහන්න වෙන්නේ නැහැ. ආයෙ වෙන දවසක. ගාගෙන පස්සේ ගහන්න වෙන්නේ. ඔව්. වෙන දවසක. යනවා කොළඹ යනවා. කොළඹ ගිහිල්ලා ඊට පස්සේ අපි එහෙම යනවා හබර්ල. රෑ. ඉන්නේ පාරේ. යන්කෝ. වත් ඒකට දැන් යන්න දෙන්න කොහොමද? ඉන්නේ පාරේ. ඉන්නේ පාරේ ඉතරයි. ඉන්නේ පාරේ. හායි. මොකද කරන්නේ? අපි යනවා ටුවර් එකක්. ඒ කියන්නේ තුන්වෙනි දවසේ රෑ. day 3. ඔබ මොකද කරන්නේ? හොරා. ඔව්. රයිට් ඒ කියන්නේ මිත්‍රවරුනි අපි යනවා තුන්වෙනි දවසේ කොහෙටද දන්නවද? අපි ගිහිල්ලා කියන්නම්කෝ. අපි කොහේ යයිද දන්නේ නැහැ. අපි තාම මගේ ඉන්නේ. හරිද? අමෙමු. අපේ පිරිස ඇවිල්ලා ඉන්න එහා පැත්තට. මම යනවා එහා පැත්තට. ඒ සද්ද නැතිව කොල්ල දාපන්. ඩෝම් ගෑවොත් බත් තියන්න බත් තියන්නවා. එළගිරි පරිස්සමේ ලොකු විශාල සද්දයක් කරලා තම්මයා මට බත් ගන්න බෑ. රටේ ඉඳන් ආපු යාළුවා. මේ බලපන්. හලෝ. රටේ ඉඳන් ආපු යාළුවා. ආයි මගේ නැත්තර යාළුවේ. ඩෝප් හවුස් එක වීඩියෝ එක දාලා මේ තියෙනවා. එදා පළවෙනි දවසේ බ්ලොග් එක ඉවරුනේ යන්න රාතෙන්. දැන් අතර වෙලා තියෙන දේ වලට පේනව නේද? හරි තෝක්. very nice. වැඩි නෑ. ඈ? නැහුම් තුනයි වැඩි නෑ. මම තුනක් ගාවද මුං කීයක් කිව්වද? කියලා මූණ පෙන්නලා යන්න. මූණ පෙන්නලා දුවගෙන එමු. මූණ පෙන්නලා දුවගෙන එමු. ආවේ නෑ. අලදිනට එන්න කිව්වට වෙලක් නෑ අපිට නුවර ඉඳන් එන්න උනා මෙහෙට. ඌව කන්දයි යන්න ගෙදරට. දැන් කිලෝමීටර් වල ආවා කීයක්ද ආවේ අමිල මිලින් අපි ආවා කිලෝමීටර් 13ක්. 13ක් ආවා නියම 18 වංගුවේ ලයිට්. ඒ 13 යකෝ එද්දි හරිද 18 වංගුව වගේ වංගු සෙට්ලා යන්න අන්දරේ වැලි පාරවල සෙට් වුණා. වැලි පාර දවස් චුට්ටක් ගියා නම් වැඩිච්ච පාරක් සෙට් වුණා.
එන්න පාර මෙහෙම වෙනවා. ජින්දිගේ කඩප්පුලි ඇල්බම් එක ඉවරයි. ඔය ජින්දිගේ ඇල්බම් එක කිරනකම් මුංගේ ගෙදර යනවා කියන්නේ හිතපන්. ඒ තරම් යකෝ කට සිරියම් රෝසිත උඹ තමයි මිනිහා. රෝසිත කොල්ලා. බෑයිනේ මුව ගන්න තමයි අපි ආවේ හෙට දුර. මුව ගන්න තමයි හද්දරට ඉන්නේ මු. කොල්ලා කියන්නේ සැප කොල්ලා. ඔව්. මුව ගන්න ආව පැය කමාරකට වැඩි. ඒ උඹ සද්ද වැඩි කරන්නේ උඹ බයින් කාගනින්. බෑරියා. මුව යකෝ. උඹලා ටේප් කරගනින් අවුලක් නැහැ. ඔව්. උඹලා ටේප් කරගනින්. දැන් උඹට මොකද්ද කියන්න තියෙන අපි විඳපු දුක ගැන? මම කිව්වනේ ඔයාලට කලින් වෙන්න ඕන කොහොමද කියලා. ඔයාලා හරියට කිව්වේ නෑ මම. දැන් අපි තමයි වැරදි එතකොට. මට ඒක තමයි කියන්න තියෙන්නේ. පුච්චන්න එපා. කරකටක් කියනවා. ඉතිපන්න ගොඩ ගහන් උත්සාහ කළ රබටිලි අඳුරු කැබලිගෙන මතුදාක ලියනි මගේ වරද බිස්ටි අතර පතර මතුළු බිඳුමක දමන්න හමන්න සුලක ජීවිතේ හරි නේද මාරිය? හරි ගණ්ඩානාදේ ගැලවෙයිදෝ දෙවියන්ගේ පාරයාම රජ වෙලා ඇත්ත නැත්ත නැතිකම වෙනස් කළ රැකියාව ස්තුති කියලා ගරුතුමාරයාට ස්තුති කියලා ගල පාරාවට ඒ කෙලින්මද බෝද අපි කොහෙද මහත්තයා ඉන්නේ දැන් ඒ කවන්ඩෝනේ ළඟට ලාත සෙට් එක මේකෙන්ද නන්නේ උන් කොහෙද බං අපිව අල්ලන්නේ වැදගත්ම සේෆ්ටි එකම දාන්න බෝඩරේ චීන් පන්න කරකෙන්නේ දෙහිවල වැල්ල මුළු වල වන්න මොකද සුමීරේ මේක දීලා නම් උඹට බීරෙන් හම්බෙන්නේ නැහැ අපාවේ. Several days later. Day 4 පටන් ගත්ත බීච් යන්න දෙනවා සූදස එන්ජින් ටික ස්ටාර්ට් කරලා උදේ පාන්දර දෙනවනේ ඉවර කරේ නෑ day 3 ඉවරයි day 4 පටන් ගත්තා හරිනේ පිට්